පළවෙනි ප්‍රශ්නය තමයි ඉසෙට් ඩිස්කෝ ක්‍රමය හඳුන්වා දුන්නේ කවුද? A. ටටල් රැල්ෆ් මහතා. B. රොනී ද මෙල් මහතා. C. රිචඩ් පතිරණ මහතා. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි A. ටටල් රැල්ෆ් මහතා. හරි. එහෙනම් ආ දවසේ දෙවැනි ප්‍රශ්නයට යමු. ආ දවසේ දෙවැනි ප්‍රශ්නය තමයි ඉසෙට් ඩිස්කෝ ක්‍රමය අනුව දුෂ්කරම දිස්ත්‍රික්කය කුමක්ද? A. වවුනියා දිස්ත්‍රික්කය. B. මුලතිව් දිස්ත්‍රික්කය. C. යාපනයේ දිස්ත්‍රික්කය. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. මුලතිව් දිස්ත්‍රික්කය. හරි. එහෙනම් ආ දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. ආ දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි විශ්වවිද්‍යාලයක කුලපති පත් කරන්නේ කවුද? A. උපකුලපති. B. අධ්‍යාපන අමාත්‍යවරයා. C. ජනාධිපති. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. ජනාධිපතිවරයා විසින්. හරි. මං හිතනවා මේ දක්වා අහපු ප්‍රශ්න තුනම හරි ඇති කියලා ඔයාලගේ. එහෙනම් ආ දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. ආ දවසේ ප්‍රශ්නය තමයි කුලපති වූ ජනාධිපති කවුද? A. J.R. ජයවර්ධන මහතා. B. රනිල් වික්‍රමසිංහ මහතා. C. මහින්ද රාජපක්ෂ මහතා. හරි. ඔයාලා හිතන්නේ මොකද්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දායන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගන්න අමතක කරන්න. හරි. ඉතින් මේක තමයි තරඟ විභාග සඳහා අපි අරගෙන එන දෙවැනි වීඩියෝ එක. ඉතින් ඔයාලා තාමත් අපේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් අදම පේජ් එක ෆලෝ කරන්න. මේ වගේ තවත් ප්‍රශ්න වල පිළිතුරු දෙන්න. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්න. සුබ දවසක්.